කොහොමද යාළුවනේ ඔයාලට? මං කුමුදු. මං ඉන්නේ කුරුණෑගල. මට වයස 40යි. මට වයස 40ක් වුණාට මං තාම පොඩි ළමයෙක් වගේ. මගේ පෙනුම හරියට 25ක කෙල්ලෙක් වගේ. එහෙම තමයි හැමෝම කියන්නේ. මං වැඩ කරන්නේ ප්‍රයිවට් බැංකුවක. ඒක තියෙන්නේ කුරුණෑගල ටවුන් එකේම තමයි. බැංකුවට අපේ ගෙදර ඉඳන් විනාඩි 15ක දුර. මං බැංකුවට වැඩ කරන්න එන්නේ පයින්. අපේ පාරේ බස් එකක් ගියාට මං පයින් යන්න කැමති. ඒක ඇගටත් හොඳ නිසා. මං ඒ ලෙවල් ඉවර වෙලා තමයි බැංකුව යන්න පටන් ගත්තේ. බැංකුවේ රස්සාව සෙට් කළේ මං අඳුරන අයියා කෙනෙක්. එයා රංග. එයා මට හම්බුනේ අපේ ජිම් එකට එනවා. අපි කාලයක් එකට සෙල්ලම් කළා. එතකොට අපි අඳුරගත්තා. අපි හැමදාම එකම වෙලාවට තමයි සෙල්ලම් කරන්න ආවේ. එයා බැංකුවේ වැඩ ඉවර කරලා මං ගෙදර වැඩ ඉවර කරලා. ඔහොම කාලයක් යද්දි අපි දෙන්න හොඳ යාළුවෝ වුණා. එයා ජිම් එන්න කලින් මගෙන් අහනවා අද එනවද කියලා. මං ඉන්නවනම් තමයි එයාත් කැමති ජිම් එන්න. එයා ඉද්දි මටත් කම්මැලි නෑ. අපි දෙන්නා කයක් දාගෙන සෙල්ලම් කරනවා. මට මහන්සි වෙලාවට මට උදව් කරනවා. රංග අයියා හැම වෙලාවෙම මං ගැන හොයලා බැලුවා. ජිම් එක ඉවර වෙලා ගෙදර ගියාත් රංග අයියා මං ගැන හොයලා බැලුවා. ඒක නිසා රංග අයියා ගැන මගේ හිතෙත් පොඩි කැමැත්තක් තිබ්බා. ඒත් ඒක මං පෙන්නුවේ නෑ. මං දන්නවා ඒත් රංග අයියා මට කැමතියි කියලා. මම රස්සාවක් නැතුව ඉද්දි තමයි රංග අයියා අහුවේ රස්සාවක් හොයලා දෙන්නද කියලා බැංකුවේ. මාත් එපා කිව්වේ නෑ. මොකද බැංකුවේ රස්සාවක් ලේසියෙන් හම්බෙන්නේ නෑනේ. මං ගෙදර ගිහින් අම්මටත් කියලා රංග අයියාට කිව්වා මං කැමතියි බැංකුවේ රස්සාවකට කියලා. රංග අයියා මගේ ඇප්ලිකේෂන් එකක් අරගෙන ගියා. දවස් දෙකකට පස්සේ මට බැංකුවෙන් කෝල් කළා. ඊට පස්සේ මං ඉන්ටර්වයුව ගියා. ඉන්ටර්විව් බෝඩ් එකේ රංග අයියාත් හිටියා. මට රංග අයියා ඉන්නවා දැක්කම බය නැති වුණා. අහන ප්‍රශ්න වලට හරියට උත්තර දුන්නා. දවස් දෙකකට පස්සේ රංග අයියා කතා කරලා කිව්වා ඉන්ටර්වයුව එක පාස් වැඩට එන්න කියලා. ඔන්න ඔහොම තමයි මට ජොබ් එක හම්බුනේ. මාස දෙකක් විතර ජොබ් එකට යද්දිමයි රංග අයියා අතර සබ්න දෙයක් ඇති වුණා. රංග අයියාට මාව නැතුව බැරි වුණා. මට රංග අයියා නැතුව බැරි වුණා. හැමතිස්සෙම මං ගැන රංග අයියා හොයලා බැලුවා. මං ගෙදරට අපේ සම්බන්ධය ගැන කිව්වා. අපේ අම්මා කිව්වා රංග අයියාගේ හදහන ගේන්න කියලා. මං රංග අයියාගෙන් හදහන ඉල්ලගෙන අම්මලට දුන්නා. අම්මා පහුවදා ගිහින් තිබ්බා හදහන බලන්න. අපි දෙන්නගේ හදහන් ගැලපෙන්නේ නෑ කියලා තමා කිව්වේ. ඒත් අපි දෙන්න වෙන්න බැරි මට්ටමක හිටියේ. ඒක නිසාමයි රංග අයියායි හොරෙන්ම බැන්දා. අපිට බැදලා ටික කාලයයි එකට ඉන්න උනේ. අපි දෙන්නා ගැලපෙන්නේ නැති බව තේරුම් ගියා. අපි දෙන්නට වෙන්න සිද්ධ වුණා. මං දැන් තනියම ඉන්නේ. මට තනියම ඉන්න බෑ. මට කැමති කෙනෙක් ඉන්නවනම් කතා කරන්න. මට බැංකුවේ රස්සාව තියෙනවා. ඒක නිසා සල්ලි ප්‍රශ්න මට නෑ. මාත් එක්ක දුක සැප බෙදාගන්න කෙනෙක් ඕන මට. මගේ හැම ප්‍රශ්නෙකදීම මාත් එක්ක ඉන්න කෙනෙක් ඕන. අපි ඉන්න ගේත් මට තියෙන්නේ. ඒක නිසා ඉන්න තැන ගැන ප්‍රශ්නයක් නෑ. හොඳ මිනිස්සෙක් වෙන්න ඕන. පොඩ්ඩක් බිව්වට කමක් නෑ. රස්සාවක් නැති වුණත් කමක් නෑ. මට සල්ලි තියෙනවා. මාව ආදරෙන් බලාගන්න කෙනෙක් තමයි මට ඕන. මං බලන් ඉන්නවා ඔයාලා මට කතා කරනකම්. වයස ප්‍රශ්නයක් නෑ. මං ඔයාලගේ ආදරණීය කුමුදු.